උඩරට තිබුණේ මහනුවර වැවයි ග්‍රෙගරි වැවයි විතරයි. මේ ඔක්කොම ආපදා පටන් ගත්තේ මහවැලිය හැදුවට පස්සේ කියලා මාලිමාවේ එක්තරා වයෝවෘද්ධ මන්ත්‍රී කෙනෙක් පහුගිය දවසක පාර්ලිමේන්තුවේදී කිව්වා. මේ කතාව ඇහුනම මට හිතුනේ එතුමා භූගෝලය විතරක් නෙවෙයි මේ රටේ ඉතිහාසයත් දන්නේ නැහැ කියන කාරණේ. එතුමා කියපු කාරණාව හරිද වැරදිද? ඒක මේ කතාව අහලා ඔබම තීරණය කරන්න. මේ කතාව අහන්න කලින් ඔයා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් කරුණාකරලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියන කාරුණික ඉල්ලීමක් කරනවා. අර නුවර වැවයි ග්‍රෙගරි වැවයි විතරක් තියෙද්දී මධ්‍යම කඳුකරේ කිසිම ආපදාවක් උනේ නෑය. 1977 ජේ.ආර්. ජයවර්ධනගේ විවෘතාර්ථිකයේ යටතේ කඩිනම් මහවැලි ව්‍යාපාරය ආරම්භ කළාට පස්සේ තමයි මේ ඔක්කොම වෙන්නේ උනේ කියලා කියන മന്ത്രിතුමා නොදන්න කතාවකුත් තියෙනවා. ඒ තමයි සී.පී. සිල්වා මහත්තයා මහවැලියේ යෝජකයා වුණත් මේක කඩිනම් මහවැලි ව්‍යාපාරය හැටියට නම් කරලා පටන් ගත්තේ රටට දායාද කළේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලේ. ඒ කියන්නේ 1977න් පස්සේ. එදා ප්‍රධාන ජලාශ 7ක් ඉදිරි කරලා බහුකාර්ය යෝජනා ක්‍රමයක් විදියට කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය හදන්න ජේ.ආර්. බාර දුන්නේ ගාමිණී දිසානායක ඇමතිවරයාට. මේ යටතේ හදන්න තීරණය කරපු සප්ත මහා ජලාශ වලින් එකක් තමයි මාදුරෝය ජලාශය. ඒකේ ඉංජිනේරුමය කටයුතු සියල්ල සිද්ධ වුණේ කැනේඩියාවේ වාරි ඉංජිනේරුවන්ගේ දායකත්වයෙන්. එයාලා එදා හෙක්ටයාර 100 ගණනක ප්‍රදේශය අධ්‍යයනය කරලා මාදුරෝය ජලාශයේ සොරවුව සහ වේල්ල ඉදි කරන්න සුදුසුම තැන විදියට එක්තරා තැනක් තෝරගත්තා. දැන් තියෙන්නේ වේල්ල ඉදිකිරීමේ ආරම්භ කරන කටයුතු තමයි. මෙතන හාරපු කැනේඩියානු ඉංජිනේරුවන්ගේ වගේම ලංකාවේ හැම කෙනාගේ මැස්ස ඇරුණේ අන්න ඒ වෙලාවේ. මොකද මේ මතුපිට පස්තට්ටුව අඩි කීපයක් ඉවත් කරගෙන යද්දී යටින් මතු වුණා ගලින් සහ ගඩොලින් කරපු මහා සොරවුවක් සහ වේල්ලක නටබුන්. ඒ කියන්නේ ඊට අවුරුදු 100 ගණනකට කලිනුත් අපේ මුතුන් මිත්තන් මේ ස්ථානයේම මහා ජලාශයක් ඉදි කරලා තිබුණා කියන්න සාක්ෂි තමයි ඒ. මේ කැනේඩියානු වගේම දේශීය ඉංජිනේරුවන් හැමෝමටමත් පිළිගන්නුණා අන්නේ කාරණේ. ලංකාවේ පැරණි වාර ශිල්පයේ මහිමය දැකලා ඔවුන් හැමෝම එදා පුදුමයටපත් වුණා. ඔවුන් විතරක් නෙවෙයි මුළු ලෝකෙම මවිත වුණා. මේ හින්දා මාදුරෝය මහවැලි වේල්ල ඉදිකිරීම එදා මදකට නතර කළා. මහවැලි බලධාරීන් වහාම මෙතට පුරාවිද්‍යාඥයෝ කැඳෙව්වා. ඔවුන් මේ ගල් සොරවුව පිළිබඳ කැණීම් ආරම්භ කරලා තමන්ගේ පර්යේෂණ සිද්ධ කරගෙන ගියා. එයින් හොයාගත්තා මේ තමයි මහසෙන් රජතුමා හදපු මහා වැව් 18න් එකක් වුණු මහා දාරගල්ල වැව කියන එක. මේ මහා දාරගල්ල වැව ගැන අපේ මහා වංශ ඉතිහාසයේත් සඳහන් වෙලා තියෙනවා. හැබැයි ඒ පුරාවිද්‍යා සොයා ගැනීම ගැන සෙනරත් පරණවිතාන මහත්තයා ඒ තරම් සෑහීමකටපත් උනේ නැහැ. ඒකට හේතුව තමයි එතුමාට යම් විශ්වාසයක් තිබුණා මේකට මහසෙන් රජ දවසට වඩා ඈතට දිවෙන ඉතිහාසයක් තියෙනවා කියන කාරණේ. ඒ නිසා මේ ගල් සොරවුව ආවරණය කරලා තිබුණු ගඩොල් කීපයක් එතුමා ඇමරිකාවට යවුවා එදා කාබන් පරීක්ෂාවට. මේ කාබන් පරීක්ෂාවේ තහවුරු වෙනවා මේ සොරවුව ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසට අයිති එකක් කියලා. ඒයින් පැහැදිලි වුණා මේ ජලාශය පළමු වරට තනලා තියෙන්නේ කූටකන්නතිස්ස රජතුමා තමයි කියලා. මහසෙන් රජතුමා කරලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේදී කූටකන්නතිස්ස රජතුමා කරපු මේ වැව ප්‍රතිසංස්කරණය කිරීම විතරයි කියලා තමයි මම මේ අධ්‍යයනයේදී තහවුරුනේ. එදා මහා දාරගල්ල වැව විදියටත් තවත් කාලෙකදී මහා දාර වැව විදියටත් හැඳින්වුණු මේ ජලාශයම තමයි අද මාදුරෝය ජලාශය හැටියට හැඳින්වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. එකිනෙකට පෑහෙන විදියට සකස් කරපු මේ ගල් සොරවුව ගැන මාදුරෝය ගම්මුන් නම් කියන්නේ මේක යක්ක ගෝත්‍රිකයන් විසින් කරපු එකක් කියලා.
තවත් සමහරු කියනවා මේක රාවණා යුගයට අයිති එකක් කියලා. ඒ කොහොම වුණත් විද්‍යාත්මක වශයෙන් කරපු කාබන් පර්යේෂණය අනුව අපිට පිළිගන්න වෙනවා මේක ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේදී හදපු එකක් කියන කතාව. එහෙනම් දැන් ඔයාලට පැහැදිලිනේ කන්ද උඩරට මහා ජලාශ හදලා තියෙන්නේ විවෘතාර්ථිකයේ කාලෙවත් JR ගේ කාලෙවත් විතරක් නෙවෙයි කියන එක. JR ඉපදෙන්න ආත්ම භව 50කට 100කට විතර කලින් හිටපු අපේ රජදරුවනුත් කන්ද උඩරට වේලි තනලා මහා ජලාශ හැදුවා කියන එක කවුරුත් දැනගන්න ඕන. කන්ද උඩරට රජ කාලේ ඉඳන් තිබුණ නුවර වැවයි ග්‍රෙගරි වැවයි විතරක් දන්න කියන മന്ത്രിතුමා මාදුරෝයේ අධ්‍යාපන චාරිකාවකට ගියොත් මේ සංරක්ෂණය කරලා තියෙන සොරවුව වගේම ගලින් සකස් කළ වාරි මාර්ග අදටත් බලා ගන්න පුළුවන්. ඒ හින්දා කඳුකරේ මහා ජලාශය ඉදි කරපු නිසා අද මෙහෙම නාය යනවාය කියන කතාව අපිට පිළිගන්න බෑ. අද මහවැලි යෝජනා ක්‍රමයේ යටතේ වැව් හදලා තියෙන තැන්වලම මිට අවුරුදු 100,000 ගානකට කලින් අපේ ශ්‍රේෂ්ඨ රජදරුවනුත් මහා ජලාශ හැදුවනම් දැන් නාය අධ්‍යයකට JRට විතරක් සාප කළා හරි නෑනේ. මහා පරාක්‍රම බාහු රජුරෝත් කිව්වා ආසින් වැටෙන එක ජල බිඳුවක්වත් මිනිහාගේ ප්‍රයෝජනයට නොගෙන මහා මූදට යවන්න එපා කියලා. එහෙම බලද්දි JR ජයවර්ධන ජනාධිපතිතුමා කරලා තියෙන්නේ ඒ ශ්‍රේෂ්ඨ රජවරුන්ගේ ඉල්ලීමක් ක්‍රියාවට නගන එක නෙවෙයිද? ජනතා විමුක්ති පෙරමුණේ හිටපු മന്ത്രി කෙනෙක් මීට කාලයකට කලින් පාර්ලිමේන්තුවට ඇවිල්ලා අඬ කිව්වා පක්ෂේ පූර්ණ කාලීන වැඩහින්දා Tamanට තාම සීගිරියේ සිරිපාදේ නගින්නවත් බැරි වුණායි කියලා. ඔබට මතක ඇති ඒක. එහෙම බලනකොට මහනුවර වැවයි ග්‍රෙගරි වැවයි ගැන විතරක් දන්න මේ മന്ത്രിතුමාටත් පක්ෂේ කටයුතු නිසා තමන්ගේ ගම් රටවල තියෙන වැවක දොලක ආසිරිය බලන්න, ඒවා ඉතිහාසය හොයලා බලන්න, මහවැලිය නිසා රටේ ඇති වුණු පිබිදීම දකින්න සමහර විට වෙලාවක් නැති වෙන්නේ නැති. එහෙමයි කියලා රටට බත දෙන, අපට විදුලිය දෙන, රට ස්වයං පෝෂිත කරපු මහවැලි ව්‍යාපාරය අව탁සිරු කිරීම හොඳ නැහැ. ඇත්තටම මම මේ කතාව කියන තීරණය කළේ මේ മന്ത്രിතුමාගේ දැන ගැනීමට විතරක්ම නෙවෙයි. ඉතිහාසය නොදන්න හැම දිනාගෙම දැන ගැනීමට. තව එකක් අමතක වුණා. මහනුවර රාජමාලිගාවට ජලය සම්පාදනය කරන්න උඩවත්ත කැලේත් වැවක් තිබුණා. ඒක හැදුවෙත් රජ කාලේ. බොහොම ස්තුතියි.